අයිබෝවන් සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ තිරේ දිස් වෙන විදියට ගිහින් channel එක subscribe කරලා notification bell එක all දාලා තියාගන්න. subscribers 75 සීමාවට ඉක්මනින්ම ලං වෙන්න පුංචි උදව්වක් කරන්න සහයෝගයක් ලබා දෙන්න. ඉතින් වැදගත් වීඩියෝ බලන්න අනිවාර්යෙන් ඔයාලා අපේ channel එක subscribe කරලා notification bell එකත් all දාලාම තියාගන්න ඕනේ. ඉතින් වීඩියෝ එක skip නොකර අවසානයේ තෙක් බලන්න. ඔයාටත් ඉදිරියේදී ආසසුම නැති වෙන්න ඉඩ තියෙනවා මේ වීඩියෝ එක ස්කිප් කරොත්. ඉතින් යාළුවනේ මේ වෙනකොට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය. මම ඔයාලට කලින් වීඩියෝ එකක් දැම්මා 2025 වසරේ ඉඳලා අස්වැසුම හැමෝගෙම පළවෙනි අධීරයේ සහ දෙවන අධීරයේ අයගේ අස්වැසුම කපන්න තමයි සූදානම් වෙන්නේ. අස්වැසුමෙන් ඉවත් කරන්න තමයි සූදානම් වෙන්නේ. මොනවද නිර්ණායකයන් ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ කියලා. ඉතින් මේ පිළිබඳවත් ඔන්න එක ඒගොල්ලෝ එළියට දානවා මේ වෙලාවේ. ඉතින් ඔයාලට මෙව්වට පේස් කරන්න වෙයි, මෙව්වට සූදානම් වෙන්න වෙයි, මෙව්වට උත්තර සපයන්න වෙයි. ඉතින් බොරු දත්ත දීලා ව්‍යාජ තොරතුරු සපේලා ඔයා අස්වැසුම අරන් තියනවා නම් මම කිව්වා අනිවාර්යෙන්ම ඉදිරියේදී ඔයාට ඒ අස්වැසුම ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකේ ඔන්න මූලික අඩිතාලම හැටියට තමයි මේ වෙනකොට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මම ඔයාලට ඒක දාන්නම්. ඔයාලට පුළුවන් ඒක කියව ගන්න. ඉතින් ඒක මම කියන්නම් ඔයාලට. ඒකේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම් පිළිබඳව සුදුසු තැනත්තන් නම් ලැයිස්තු යථාවත් කිරීම කියලා තමයි මේකේ තියෙන්නේ. ඉතින් 2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ 23 වන වගන්තිය අනුව සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ සහ නොලැබූ පවුල් සහ තැනැත්තන්ගේ නාම ලේඛනය අවුරුද්දකට වතාවක් තොරතුරු යථාවත් කිරීම සිදු කළ යුතු වේ. ඒ අනුව 2023 වසරේ රජයේ සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයේ ලියාපදිංචි වී තොරතුරු ලබා දුන් සියලු පවුල් තැනැත්තන් තොරතුරු නැවත යථාවත් කිරීම 2025යි 11යි 10 වන දින ආරම්භ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ඉතින් ඊට වැඩිදුරටත් ඒගොල්ලෝ කියන්නේ ඉදිරි වසරේ සුබසාධක ප්‍රතිලාභ සඳහා 2023 වසරේ තොරතුරු පරීක්ෂණයට සහභාගී වූ සියලු පවුල් තැනැත්තන් නැවත තොරතුරු යථාවත් කිරීම, යථාවත් කියන්නේ යාවත් කාලීන අලුත් කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතු වේ. ඒ කියන්නේ මේ තොරතුරු ඔයාලා අනිවාර්යෙන් ලබා දෙන්න ඕන කියලා තමයි මෙතනදී ඒගොල්ලෝ සඳහන් කරන්නේ. ඉතින් මේ සඳහා ඔයාලට www.eservice.wbb.gov.lk කියන වෙබ් අඩවිය මාර්ගයෙන් හෝ ආකෘති පත්‍රය පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයේ වෙත බාර දීම් සිදු කළ යුතුයි කියලා තියෙනවා. ඔන්න ඒක ඔයාලට ගන්න පුළුවන් තැන තමයි මේගොල්ලෝ මේ සඳහන් කරලා තියෙන්නේ. www.eservice.gov.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙතනදී. ඉතින් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා වැඩි විස්තර ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකෙන් සහ 1924 සනික ඇමතුම අංකය ඇමතීමෙන් ඔයාලට වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. මේ ෆෝම් එක ඔයාලා මේ වෙබ් අඩවියට ගිහිල්ලා එතන ඉල්ලන තොරතුරු දීලා ඉදිරියට ගිහිල්ලා ඔයාලට ඒක බාගත කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ ෆෝම් එක අරගන්නත් පුළුවන්. ඉතින් මේ ෆෝම් එක අරගෙන ඒ ෆෝම් එකට අදාළ තොරතුරු ඔයාලා විසින් ඒක පිල් කරලා ඔය නිලධාරීන්ට සඳහන් කරලා තියෙන නිලධාරීන්ට එහෙම නැත්නම් කෙලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ලබා දෙන්න කටයුතු කරන්න.
සසුම ලබා ගන්න කෙනෙක් නම් ඒ වගේම මේ දෙවනා තීරයේ අයටත් මේක වැදගත් වෙනවා අනිවාර්යෙන් ඔයාලත් මේක යාවත් කාලීන කරන්න අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා ඔන්න ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා නොවැම්බර් මාසේ 10 වෙනිදා ඉඳලා මේ අලුත් තොරතුරු ඇතුළත් කරන්න ඒ ෆෝම් එක පුරවලා ලබා දෙන්න කියලා. ඉතින් අනිවාර්යෙන් ලබා දෙන්න. ඔයාලා මේකට ව්‍යාජ තොරතුරු ලබා දුන්නොත් අනිවාර්යෙන් දඬුවම් ලැබිය හැකි වරදකුත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් දඩුවම් ලබා දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා හරි තොරතුරු ලබා දෙන්න. ඉතින් ඔන්න කෙලවෙන්න තමයි යන්නේ ආස්සසුම බොරු තොරතුරු ලබා දීලා ආස්සසුම් මේ වෙනකොට ගන්න අයට. ඉතින් ඒ පළවෙනි අධියරේ හැටියට තමයි මෙහෙම කරන්නේ. ඉතින් ඉදිරියේදී ආස්සසුම ගොඩක් දෙනෙක්ට අහිමි වෙනවා. මම ඔයාලට මුලිනුත් සඳහන් කළා. වීඩියෝ ගොඩක් ඇති මගේ channel එකේ. ඉතින් මේ පිළිබඳවත් ඔයාලා දැනුවත් වෙන්න. ඒ වගේම තමයි හරි තොරතුරු ලබා දෙන්න. ඒ වගේම තමයි ඔයාලා වග බලා ගන්න මේ ෆෝම් එක පුරවනකොට ඔයාලා කලින් ලබා දුන්න තොරතුරුම නැවත ලබා දෙන්න. මොකද එහෙම නැති වුණොත් ඒ වගේ පරස්පරතාවයක් තිබුණොත් මේ ආස්සසුම ඔයාට මේ ලැබෙන එකත් අනිවාර්යයෙන්ම හෝල්ඩ් වෙලා ඒක ඔයාට අහිමි වෙලා යන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඒ තොරතුරු මතක තියාගන්න. ඒවා ලබා දුන්න දේවල් ස්ක්‍රීන්ෂොට් සමාවන්න ෆොටෝ කොපියක් ගහගෙන තියාගන්න කියන්නේ අන්න ඒ වගේ දේවල් තියෙන නිසා තමයි. ඉතින් ඔන්න ක්‍රමක්‍රමයෙන් ආස්සසුමෙන් ඉවත් කරන වැඩපිළිවෙල සූදානම් කරමින් තමයි පවතින්නේ. ඉතින් ඔයාලට මේක වීඩියෝ එකේ දාන්නම්. ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. මම WhatsApp group එකට මේක දාලා තියන්නම්. ඔයාලා සේව් කරගෙන තියාගන්න. ඔන්න දැන් කියයි ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි සහ සමෘද්ධි නිලධාරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අබ්බ ගොබ්බ නිලධාරි කියයි අපිට තාම මේක දැනුවත් කරලා නැහැ කියලා. එතකොට ඔයාලා මෙන්න මේ මාධ්‍ය නිවේදනය පෙන්වන්න. මේවා තියෙන්නේ මොකටද කියලා ඔයාලා තර්ක කරන්න. රජයේ නිලධාරිත් එක්ක එකට එක කතා කරාට කිසි ගැටලුවක් නැහැ. මොකද ඒගොල්ලෝ ඉන්නේ අපි වෙනුවෙන් වැඩ කරන්න. ඒකින්ද ඒගොල්ලොන්ගේ වැඩ ගන්න ඔයාලා දැනගන්න ඕනේ. ආපස්සට හැරිලා එන්න එපා. මේවා පෙන්වන්න. ඔයාලා කිසි දෙයක් දන්නේ නැහැ කියන්නේ එයාගෙන් ඇති වැඩක් නැහනේ. ඒ හින්දා ඔයාලා කතා කරන්න. බය නැතුව කතා කරන්න. මේවා පෙන්වන්න. එවලෙම ඒගොල්ලෝ දන්නේ නැහැ කිව්වොත් එවලෙම ගන්න 1924ට කෝල් එකක් අරගෙන කියන්න. ඔයාලා මාධ්‍ය නිවේදනය නිකුත් කරාට මෙහි ඉන්න නිලධාරි කිසි දෙයක් දන්නේ නැහැ කියනවා කියන්න. එක්කෝ මෙයා මාරු කරන්න කියන්න. එහෙම නැත්නම් දන්න කියන කෙනෙක් මෙතෙන් දාන්න කියන්න. අන්න ඒ වගේ ඔයාලා කතා කරන්න පුරුදු වෙන්න. බය වෙන්න එපා කිසි තැනක ගිහින් කතා කරන්න. නැති වුණොත් නැති වුණාවේ. රුපියල් 17500 තමයි නැති වෙන්නේ. හැබැයි ඔයාට මේක හදාගන්න නම් ඔයා දීපු තොරතුරු නැවත යාවත් කාලීන කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයත් සුදුසු නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ ආස්සසුම ලබා දෙන්න කටයුතු කරනවා. එහෙම නැත්නම් ඔයා ආස්සසුමෙන් ඉවත් කරලා දානවා. ඔයා ලබා දීපු තොරතුරු පරස්පරතාවයක් තිබුණොත්. ඉතින් වැඩිදුර තොරතුරු ලැබුණොත් යම්කිසි වෙනස්කමක් සිදු වුණොත් මම ඔයාලව ඉක්මනින්ම දැනුවත් කරන්නම්. ඉතින් පැහැදිලි නැති තැනක් තියෙනවා නම් නැවත නැවත වීඩියෝ එක බලන්න. මේ මාධ්‍ය නිවේදනය කියවන්න WhatsApp group එකේ තියෙනවා. ස්ක්‍රීන් එකෙත් මම දාන්නම්. ඔයාලට පුළුවන් ඒක අරගෙන කියවලා තේරුම් ගන්න. ඉතින් වීඩියෝ එක චුට්ටක් දික්ුණා. ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා තමයි දික්ුණේ. ඉතින් සමාවෙන්න එකට ආයෙ මෙහෙම සිද්ධ වෙන්න. ඉතින් මේක විතරක් බලන්න. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.